සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඔන්න අද ඉතින් සූදානම් වෙන්නේ කොහොමද අපේ බොයිලර් කූඩුව සුද්ධ පවිත්‍ර කරගන්නේ කියලා. ඔන්න මෙයාලා අද දවසේදී යන්න බලාගෙන තමයි ඉන්නේ. මෙයාලගේ ඔන්න අන්තිම දවස මේ බැජ් එක ගියාට පස්සේ කූඩුව සුද්ධ කරන විදිය තමයි මම මේ වීඩියෝ එකෙන් කියලා දෙන්න යන්නේ. ඔන්න කට්ටියම ගිහිල්ලා ඉවරයි. දුකයි. ඉතින් කරන්න දෙයක් නැහැ. ඒක තමයි ඉතින් ලෝක ස්වභාවය යාළුවගේ ජීවිත කාලේ ඒ වෙද්දි ඉවරයි. ඉතින් මම කියලා දෙන්නම් කොහොමද අපේ මේ කූඩුව සුද්ධ කරගන්නේ කියලා. ඉස්සෙල්ලාම අපි නම් මේ තියෙන දහය ටික වෙනම පෝර බෑග් වලට අයින් කරගන්නවා. මෙන්න මේ විදිහට පෝර බෑග් වලට අයින් කරලා වෙනමම තියාගන්නවා. කැමති නම් කුකුල් පොහොර ඕන කට්ටියට එහෙමම දෙනවා. නැත්තම් අනිවාර්යෙන් මේ කිලෝමීටර් දෙකක් එහා පැත්තට දාන්න. කිලෝමීටර් දෙකක් එහා පැත්තට දාන්න. ළඟ තියාගන්න එපා. කට්ටියට පෑගෙන තියන්න එපා. එතකොට ඊගව බැජ් එකට නැවතත් විස බීජ කූඩුවට එනවා. ඒ නිසා ඒ විදිහට කරන්න. බලන්න දැන් අපි දවස් 40යිනේ කූඩුව තියාගන්නේ කත්තු. ඒතොරේ දවස් 40න් දවස් 36ක්ම අපි රේක කරනවා. ඒතකොට දවස් 4ක් විතර වගේ තමයි ඔන්න අපි රේක කරන්නේ නැත්තේ. බලන්නකෝ මේ කැට කැට වගේ හැදලා දවස් 4ට. ඒ දවස් 4ට කැට ගැහිලා. ඔන්න අපි ඔක්කොම සුද්ධ කරගෙන ඉවරයි. බලන්න බිම කොන්ක්‍රීට් එක තමයි දාලා තියෙන්නේ. තන තන ওই වතුර වැටිච්ච තැන්වල කළු පාට වෙලා තියෙනවා. පෝර බෑග් වලට දාලා වෙනම අයින් කරලා තියෙන්නේ. අපි බිම දාන්නේ නැහැ පෑගෙන්න. මේ කළු පාට වෙලා තියෙන තැන් ඊළඟට කරන්න ඕනේ හොඳට වතුර ටිකක් දාලා හොඳට පොඟවන්න. පෙඟුනට පස්සේ මේ අර තියෙන ජරාව හොඳට යනවා බ්‍රෂ් එකකින් ඇතුළුවට පස්සේ මේ ඉස්සෙල්ලාම අපි කරන්නේ වතුර දාන එක. මේ ඊට පස්සේ මේ මකුණු දැල් කඩන්න ඕනේ. මේ පේනවනේ මකුණු දැල් තියෙනවා. මේ මකුණු දැල් හොඳට කූඩුවේ සුද්ධ කරගන්න ඕනේ. පිරිසිදුව තියාගන්න ඊගව බැජ් එකේ මේ දැල් වල හිටන් මකුණු දැල් තියෙනවා. මේ මකුණු දැල් ටික ඔක්කොම කඩා ගන්න ඕනේ. මේ විදිහට වහරේ තියෙන මකුණු දැල් ටික කඩා ගන්න. අර කිව්වා වගේම වතුර දාලා පොඟවලා තියෙන බිම අර ජරාව යන්න. එතකොට හොඳට බ්‍රෂ් කරන්න පුළුවන් බිම. පේනවනේ වතුර දාලා තියෙන්නේ. වතුර ඉස්සෙල්ලා චුට්ටක් දාගෙන තමයි මකුණු දැල් කඩාගන්නේ අපි. ඒ වගේම දැල සුද්ධ කරද්දී දැලේ ඉක්මනටම මකුණු දැල් බඳිනවා. එතකොට මොකද වෙන්නේ? එළියේ තියෙන වාතාශ්‍රය ඇතුළට එන්නේ නැහැ. ඇතුලේ තියෙන වාතාශ්‍රය එළියට යන්නේ නැහැ. ඒක නිසා තමන්ගේ බැජ් එක කාලේ තව මැදදී එකපාරක් හරි මේ දැල සුද්ධ කරගන්න බලන්න අපි නම් කරනවා. සතට දුවිල්ලක් එන්නේ නැති විදියට හිමීට දැල් තියෙන මේ මුකුණු දැල් ටික කඩා ගන්න. අපි කරන්නේ හොඳට දැල මකුණු දැල් කඩලා දැලත් එක්ක හොඳට හොදනවා. මේ ලී හිටන් හොඳට වතුර දාලා හොද ගන්න. හරි. දැන් කූඩුව හොඳට බිම හොඳට පෙඟිලා තියෙන්නේ. අර ජරාව තියෙන තැන් හොඳට බ්‍රෂ් කරගන්න. පෙඟුනට පස්සේ ඒ ජරාව ඉක්මනටම මේ සේදෙනවා. වතුර දාලා හොඳට බ්‍රෂ් කරගන්න මෙන්න මේ විදිහට. ඊට පස්සේ අපි නම් මේ බටෙන් වතුර පාරක් අල්ලලා මේ හොදලා දානවා. ඊට පස්සේ සබන් වතුරනොත් හොඳට හොද ගන්නවා. ඔන්න අපි කූඩුව සුද්ධ කරගෙන ඉවරයි. සෝදගෙනත් ඉවරයි. දවසක් විතර වේලෙන්න තිබ්බා. බලන්න මකුණු දැල් තියෙනවද කියලා අපේ දැලේ. හොඳටම සුද්ධ කරගෙන තියෙන්නේ. අපි සුද්ධ කරගන්න තරමටම තමයි ඊගාව බැජ් එකේ බර හිටින්නේ. තේරුණාද? අනිවාර්යෙන් පළමු කණ්ඩායමේ විදිහටම හැම කණ්ඩායකටම හොඳටම කූඩුව සුද්ධ කරගන්න ඕනේ. ඒක තමයි හුඟක් බර වැඩ කරගැනීමේ රහස. සත්තුන් ලෙඩ නොවීමේ රහස.
ඊළඟට අපි වතුර භාජන, කෑම භාජන හොඳට පිරිසිදු කරගන්න ඕනේ. හොඳට ඩෙටෝල් දාලා පිරිසිදු කරගන්න ඕනේ. ඊගව බැච් එකට චූටි සත්තුන්ගේ ඉඳන් එයාලට කෑම බීම දෙන්න ඕන නිසා. ඉතින් අන්න ඔක්කොම භාජන හොදලා ඉවර වෙනකොට ටිකක් රෑ වුණා. හස්බන්ඩුයි මමයි තමයි ඉතින් මේ ගේම ගහන්නේ. එයත් වැඩ කරනවා, මමත් වැඩ කරනවා. මේ වගේ අපේ වෙනම කාමරයක් තියෙනවා. ඉතින් ඒ කාමරේ මේ තමයි මෙහෙම පැදුරක් කරලා මේක මේ තෙත බහිනකන් තියලා තියෙන්නේ. බලන්න මම අපි කුකුල් කූරේට දාන බූට් එක සෙරප්පු පවා හොඳට පිටිපස්ස හොඳට හොදගෙන ඒවා හිටන් මේ හොඳට වේලෙන්න තියාගන්නවා. මේ විදිහට ඔයාලත් කරන්න. අංක 1 පිරිසිදුකම. ඔන්න ඊගා වීඩියෝ එකේදී මම කියලා දෙන්න ලෑස්තිනේ මෙන්න මේ බෝඩ් එක හදාගන්න ඕන විදිහ. මේ බෝඩ් එකෙන් කියන්නේ අපි දවස් 40ක් තමයි දෙන්නේ. මෙයාගේ තියෙන මරණ සංඛ්‍යාව. මේ බලන්න අපේ ෆාම් එකේ මරණ ගාන. මුල් දවස් ටික විතරයි මරණ ටිකක් උනේ. අපිට ඊකොලයි ලෙඩ ආවා. වතුර ප්‍රශ්නයක් වෙලා. එතනින් එහාට සත්තු මැරුණේ නැහැ. අනිවාර්යයෙන්ම මරණ සංඛ්‍යාව අපි සටහන් කරගන්න ඕනේ. ඒ වගේම ඊගව වීඩියෝ එකකින් අපි මේකේ අලුහුණු ගා ගන්න විදිහ සහ මේක විස බීජ නාශනය කරන විදිහ ඔයාලා මේ ඊගව වීඩියෝ එකකින් අරන් එන්නම්. ඉතින් ඊගව වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තුෙන් අදට මම සමුගන්නවා. ඔයාලට සුබ දවසක්. ඉතින් මගේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරලා මගේ බෙල් අයිකන් එක ඔබලා තියාගන්න. මං දාන හැම වීඩියෝ එකක්ම ඔයාලට බලන්න පුළුවන් වෙන විදිහ.